මේ පේන්නේ බොරු මල් නෙමෙයි මේ ඇත්තම ටියුලිප් මල්. බල්බන් ටිකක් ආටිෆිෂල් මල් වගේ නේ. කමොන්. බය වෙලා ඉන්නේ හොඳට බය වෙන්න දෙයක් නැහැ. ඌ එක ලස්සනට අරයි යනවා. රුපියල් 7200කට ටිකට් එකක් අරගෙන බෝට්ටුවෙන් ලංකාව ටිෂර් එකක් ගන්න. අන්න ගියා. ඔන්නවා. ආජුබෝවන්. අද අපි ආවා ඉන්චොන් වල තියෙන මොකක්ද කියන්නේ ජනප්‍රියම සහ ප්‍රසිද්ධම තැනක් වොල්මි අයිලන්ඩ් එක. මෙතන ඇඩ්වෙන්චර් පාර්ක් එකක්. මෙතන තියෙන ඇඩ්වෙන්චර්ස් නෑ ගොඩක් කියන්න බෑ. ගොඩක් නැහැ. ටිකක් තියෙනවා. මෙන්න මේ පිටිපස්සේ පේ කදුරොච්චිල්ලාවක් තියෙන රෙහපැත්තේ මේ පේනවනේ කණුවක්. ඕක තමයි අර පල්ලෙහා ඉඳලා උඩට ගෙනියලා එකපාරටම ආය අතෑරලා අවම උඩ පල්ලෙහා යවන්නේ අන්න ඒක. සහ ආය මෙතන තියෙන අපිට බෝට්ටුවක් තියෙන බෝට්ටුවේ මොකද පැත්තට පදින්න පුළුවන්. ඊට තලිය මෙතන තියෙන හොඳම එක තමයි කැටපෝලේ. ඊට අවුරුදු 7කට විතර කලින් ඕකේ ගියා. ඉතින් කතා දෙකක් නැහැ කැටපෝලේ යනවා කියලා කියන්නේ අපර ගානකට මැරෙනවා. හුස්ම හිර වෙනවා. නිකන් හිතන්න කැටපෝලයකට ගලක් දාලා ඉවරලා ඕක විදිනකොට කොහොමද යන්නේ කියලා අන්න ඒ විදිහම තමයි. බලමු කොහොමද අපිට කැමති යන්න ඕන. යන්කෝ ඉස්සරහට පෙන්නන්න. බොරු මල් නෙමෙයි මේ ඇත්තම ටියුලිප් මල්. බල්බන් ටිකක් ආටිෆිෂල් මල් වගේ නේ. හොඳටම මහන්සි වෙච්ච සොල්දාදුවෙක් ඉන්නවා මෙතන. පව මිනිස්සයා. සෑහෙන මොරු බැරිම දෙන බිම බලාගෙන ඉන්නේ. මේ හැමතැනම මේ තියෙන රෙස්ටොරන්ට්. එක එක වර්ගවල රෙස්ටොරන්ට් තියෙනවා. මේ තියෙන තනිකරම සී ෆුඩ්. සී ෆුඩ් ලවර්ස්ලාට හරියන රෙස්ටොරන්ට් මේවා. 아저씨가 볼 때는 아무리 봐도 엄마가 뭘 시켜줄 수 없을 것 같다 하더라. බලමු කොහොමද හැකියාව කියලා. කමොන්. අයියෝ ගියා. ආවේ නෑනේ. බැලුම් පුපුරලා ගත්ත දැක. අපි බැලුම් පුපුරලා ගත්තා වෙන්න මේ ටෙඩිය. ටෙඩියෙක් නෙමෙයි මොකද? ඇන්ග්‍රි බර්ඩ් එකේ කුරුල්ලෙක් වලේ. මයි 40ට බෝට්ටුවක් ගත්තා. අපේ ටිකට් එක මේ තියෙන්නේ ගාන එක්කෙනෙකුට සම්මාන යොච්චනු. ඒ කියන්නේ රුපියල් 7200ක් වගේ. සෝරි දෙන්නට. උඩින් තියෙන අපේ බෝට්ටු යන වෙලාව. මෙතන මේ කට්ටිය ඉන්න මෙන්න මේ පෝලිං වෙලා. බෝට්ටු යන්න තමයි ඔය හැමෝම ඉන්නේ. ඒත් ඔය පෝලිං වලට එකතු වෙන්න ඕනේ. 3:40 බෝට්ටුව. මෙතන මේ කෑම දෙන්න කුරුල්ලෝ බෝට්ටුව පිටත් වෙන්න කලින්ම බෝට්ටුව ළඟට ඇවිල්ලා මේගොල්ලොන්ගෙන් මේ ටිපිටිප් කන්න පුරුදු වෙලා නැව යන්නේ කොහෙද යන තැනකට ගිහිල්ලා ඒගොල්ලොන්ගෙන් පුළුවන් තරම් කාලා ආපහු නවත්තන තැනට ඇවිල්ලා එතනින් වෙන බෝට්ටුවකට මිනිස්සු නගිනකොට ඒකට මාරු වෙනවා. ඒ විදිහට ටිකටම මිනිස්සුන්ගෙන් මෙහෙම කන්න තමයි පුරුදු වෙලා ඉන්නේ. ඉතින් මිනිස්සුත් හරිය කැමති මේ වැඩේට. මොකද ඒක හරිය ලස්සන දෙයක්.
ටිෂු එකක් ගන්න. මචරා කරා මගේ මොකටද? මේ පාලම තමයි අපි එයාපෝට් යනකොට ගෙදර ගිහිල්ලා ආපහු එනකොට අපිට හම්බ වෙන පාලම. උඩින් ගිහින් තිබුණා කවදාවත් මේ පාලම යටින් ගිහිල්ලා නැහැ. මෙන්න මෙතන මේ පැත්තට පොඩි දුරයි යන්න ඕනේ අපේ කම්පැනි වල. මොන කෝච්චියක් යනවා උඩ. සද්දේ පාලම දිගේ ගිහින් තිබුණාට ඔබ යටින් යන්නේ අද. එතන තියෙන්නේ මාර ලස්සන. ලෑස්ති වෙන ගමන් ඒකයි දෙපැත්තට බලන්න. එක ආවා. ඔන්න ඉතින් පැයකමාරක් අපේ බෝට්ටු සවාරිය ඉවර කරලා අපි ආවා ආපහු ගමන පටන් ගත්ත තැනට. මේක ඇත්තටම වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්. ගිහිල්ලා ගන්න වටින එක්ස්පීරියන්ස් එකක්. මේක නිකන් බෝට්ටු සවාරියක්ම නෙමෙයි. අපිට ඒක ඇතුලේ දේවල් එන්ජොයි කරන ගමන් අපිට අපේ බෝට්ටුවට එන කුරුල්ලොන්න අපේ අතින්ම කෑම දීලා විනෝද වෙන්නත් පුළුවන්. ඒගොල්ලොත් ඒවට පුරුදු වෙලා ඉන්නේ. Hi guys, කතන්දරේ මේක තමයි මරුම එක. මොකද මේකට කියන්නේ ස්ලිං ෂොට්. ඔය යටින් දාලා තියෙන්නේ ගාන දෙන්නෙකුට මාන්නොන් 3යි. මේකේ මම ගියා එකපාරක්. ඔන්න ඔය දෙපැත්තේ තියෙන පොඩි කේබල් එක පැත්තකට දෙක ගානේ කේබල් 4කට තමයි මුළු ජීවිතේම පාර දෙන්න තියෙන්නේ. මැරෙනවා තප්පර ගානකට. ඔන්න බලන්න කොහොමද කියලා. හරිද? කියප නිසා යන්නේ නැහැ. ඉදුනිල්ට මේක යන්න බැරිලු. ඔයයි කියලා. ඔන්න ගියා. ඔන්න ගියා. ඔන්න ගියා.
ඔන්නවා. මේක තමයි මම හිතන්නේ ඇඩ්වෙන්චර්ස් වලින් කන්න පුළුවන් කොරියා